මචං අද නම් මං ගෙනාවේ මචං මේ ගිල්ඩ් එකේ වීඩියෝ එකක් අපේ ගිල්ඩ් එකට යන්න කලින් කියන්න තියෙන්නේ මේක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරපන්. අනිවා සබ්ලා මදි වීඩියෝ එකක් දානවා ලයික් මදි views තියෙනවා. views ටික මදි මං කියන්නේ views වල හරියන ලයික් නෑ මචං. හරිද? ඒ නිසා මචං මං කියන්නේ මේ මුලින්ම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන්. හරිද? නැත්නම් උඹට ඔක පස්සේ අමතක වෙන්නේ බං. අපි ගිල්ඩ් එකට මචං මේක මචං ෆ්‍රී ස්ටයිල් මචං. හරිද? මේ ගිල්ඩ් එකේට උඹලට එන්න ඕන නම් KD එක අඩුම 2.5ක්වත් තියෙන්න ඕනේ. අඩුම ගානේ වන්න සෝයක් හරි එක රවුන්ඩ් එකක් ගහන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. නැත්තම් නම් ගිල්ඩ් එකට ගන්න බෑ සුද්දා. හරිද? ඒ කියන්නේ මේ ගිල්ඩ් එකට එනවා නම් සුපිරියට මේ ප්ලේන් තිබ්බොත් නම් හොඳයි මචං. හරිද? සුපිරි ප්ලේන් තියෙනවා නම් ගිල්ඩ් එකට මේ මං ඉන්වයිට් එකක් දාත හැකි මචං. හරිද? මචං නේම් එක චේන්ජ් කරන්න ඕනේ මචං. ළඟදි තමයි හැදුවේ කොල්ල සෙට් එකක් ගත්තා. උන් කිව්වා මේ සතිය ඉවර වෙන්න කලින් නේම් එක චේන්ජ් කරනවා කියලා. උඹලා අනිවාර්යෙන් නේම් එක චේන්ජ් කරන්න ඕනේ නැත්තම් නම් ගන්නෑ. ගිල්ඩ් එකට එනවා නම් ප්‍රයිම් ලෙවල් ඒ වැඩක් නෑ. උඹලා පැනල් එකක් දාගෙන හරි උඹලට ගහන්න පුළුවන් නම් එච්චරයි මචං. හරිද? මං කියන්නේ පැනල් කාරය වෙන්න එපා. සුපිරියට ප්ලේන් තියෙන උන් වරෙල්ල. හරිද? අනිත් ඒ කියන්නේ ගිල්ඩ් එකේ වලි දාගන්න බෑ. ගිල්ඩ් එකේ යාළුවෝ එක්ක වලි දාගන්න බෑ කාටවත්. එහෙම කරොත් ගිල්ඩ් එකෙන් අයින් කරන්න වෙනවා. තව මචං ගිල්ඩ් එකේ මචං එම සීන් එකේ ඉන්න බෑ මචං. වලි දාගන්න එහෙම හවු වෙන්නවත් එපා මචං. හරිද? ගිල්ඩ් එකේ උන් එක කස්ටම් ගහගන්න එපා. ඕවයින් තමයි වලි හැදින්නේ මචං. හරිද? වෙනෙන් ඔය එක මේ ගිල්ඩ් වලට ටෝක් කරොත් නම් එච්චර අවුලක් නෑ. උඹලා පෝ ගහපන්. ඒකට මට කමක් නෑ. මේ සුපිරි කොල්ල ඕනේ මචං. හරිද? අය ලෙවල් ප්‍රයිම් ඕව බලන්නේ ප්ලේන් විතරයි බලන්නේ. KD රේට් එක 2.5ට වඩා වැඩි වෙලා තියෙන්න ඕනේ. හරිද? එච්චර තමයි මචං තියෙන්නේ. මේ ගිල්ඩ් එකේ ගෝරිත් ලොකුවට ගහන්න ඕනේ නෑ මචං. ගිල්ඩ් එකේ ලෙවල් අවශ්‍ය නෑ මචං. ප්ලේන් තියෙන උන් වරෙන් ඒතර ගහන්න පුළුවන් යන් හිටියොත් මචං වාසිය මචං. හරිද? මට ඕනේ මචං ඔටෝපක් උන් ඕනේ. ඔටෝපක් තිබ්බත් අවුලක් නෑ මචං. කොහොම හරි ඕනේ මචං ප්ලේන් තමයි. හරිද? හොඳට වන් ටැප් ගන්න කොල්ලෝ ටිකක් හිටියා නම් සුපිරියට කරගන්න පුළුවන්. මේ ගිල්ඩ් එකට එනවා නම් ඒ ටික තියෙන්න ඕනේ මචං. ඒ වගේ තියෙන උන් විතරයි මේ ගිල්ඩ් එකට ගන්නෙ මචං. මේ ගිල්ඩ් එකේ 10ක් හිටියත් කමන්නේ. අර හෙඩ් ෂොට් ගන්න මේ සෙට් එක. අනිත් උන් නම් අදාළම නෑ. ගිල්ඩ් එකෙන් යන්න පුළුවන් යනවා නම් යන්න. අපි අල්ලගන්නේ නෑ කාරුත් ඉන්න කියලා. ඕන්නම් යන්න පුළුවන්. මං කියන්නේ මචං මෙහෙ මචං එහෙම සීන් එකේ බෑ මචං. හරිද? උඹලට ඉන්න බැරි නම් ඵලයන්. හරිද? ඉන්නේ උන් ඉඳපන්. ලොකු සීන් නෑ අපේ කාගේම මචං. මේ අය මේ වලි නම් ඉතින් මේ දාගන්න පුළුවන් පිට අයත් එක්ක විතරයි. ගිල්ඩ් එකේ කාරු එක්ක එහෙම 1v1 ඒව ගහන්න බෑ මචං. හරිද? ගිල්ඩ් එකට ගෲප් එකක් තියෙනවා. මගේ නම්බරේ මේ වීඩියෝ එකේ මම දාන්නම්. පුළුවන් කට්ටිය මචං මේකට මේ දාපන් කමෙන්ට් එකක් මේ දාපන් මගේ නම්බරේට මචං. ගිල්ඩ් එකට එන්න ඕන නම් මම සුදුසුකම් තියෙන්න ඕන මචං මේ ගිල්ඩ් එකට එන්න. හරිද? නිකන් සාමාන්‍ය උන් එහෙම ගන්න නෑ මචං. ඇත්තම කිව්වොත්. හරිද? උඹලා ටොපක් තිබ්බා කියලා මේ මම KD නෑ අරක නෑ ඒවට ටොපක් තියෙන ඒව ගන්න නෑ මචං. කික් කරලා දානවා ලොබි එකටවත් එන්න එපා මචං. හරිද? පොඩි උන් නම් ප්ලේන් තිබ්බොත් ගන්නව නැත්තම් නම් වැඩක් නෑ අයින් කරලා දානවා. ගිල්ඩ් එකේ 10ක් ඉඩයක් කවන්නේ ප්ලේන් තියෙන වන් ටැප් ගන්න සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා නම් ඉන්න බැරි උන් ටික යන්න දීලා අපි මේ ගිල්ඩ් එක හදුමු බොයිස්. YouTube channel එකත් ඉස්සරහට හදුනාම giveaway පාරකුත් දෙනවා මම live දාන්න පුළුවන් වුණ දවසට. එතකම් මචං ෂේප් එකේ ඉන්න තමයි තියෙන්නේ වීඩියෝ ක්ලිප් එකක් දාගෙන. හරිද? උඹලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන්. හරිද? එහෙනම් මචං අද මෙච්චරයි කියන්න තින්නේ. ගිල්ලව තියෙනවනේ බං.
ගිල්ලුවත් මචං ඒ ගිල්ලුව තියෙනලාකට හිටියොත් ඒ කියන්නේ ගිල්ලුව තියෙන හවසනේ බං. ඒ හවසට උඹලා ඔන්ලයින් හිටියොත් අවුලක් නැහැ. උඹලා ගිල්ලුව ගහපන්. හරිද? උඹලාට බල කරන්නේ නැහැ ගිල්ලුව ගහපන් කියලා. මොකද මේක එහෙම ගිල්ලුව රෑන්ක් ඒව ඕනේ නැහැ මචං. ගහ ගන්න පුළුවන් යන් හිටියාම ඇති මචං. හරිද? ගෝරි ඕනින් නැහැ මචං. ආ ෆ්‍රී ස්ටයිල් එකේ සුපිරියට ගහන කොල්ලෝ ඉන්නවා නම් එච්චරයි මචං. හරිද? එහෙනම් මචං අදට ඔච්චරයි මචං කියන්න තියෙන්නේ. මේ මම වීඩියෝ එක එන්ඩ් කරනවා මචං. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාපන්. එහෙනම් කොල්ලෝ අපි ගියේ.